අයිබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. ඉතින් ඔන්න අවුරුදු කාලෙට අපේ රටේ පාරම්පරිකව පැවතෙන නමුත් වර්තමානයේ වන විට අපි අතරින් ගොඩක් ඈත් වෙලා යන ගුන්ද රබාන කියන එක අපි මේ ගින්දර දාලා ගහන ගුන්ද රබාන අපි අවුරුදු කාලේ රබන් වයනවා. ඉතින් ඒකේ මම හිතන්නේ ලංකාවේ ඊටාම 14ක් විතරයි මේ වෙනකොට වර්තමානයේ මේක කරන්නේ. ගොඩක් අය දන්නෙත් නැහැ. අලුත් පරපුර නම් මම හිතන්නේ ගොඩක් මේක දන්නේම නැහැ වගේ. ඉතින් අපේ ඉස්කෝලේ අම්මා අපි කියන්නේ අපේ සුනන්ද මිස් අපේ ගෙදර වලකන් දෙක වැත්තේ. ඉතින් අපේ නැන්දා මෙච්චර කාලයක් කරගෙන ආපු මේ රබන් වාදනය අවුරුදු කාලේ ඉතින් ඊළඟ පරම්පරාවටත් ගෙනහිල්ලා අපි කවුරුත් එකතු වෙලා මෙයාගේ ආච්චි අපේ ජින්නගේ ආච්චි ඉතින් අපි හැමෝම එකතු වෙලා ඒ රබන් වාදනය කියන එක ඉස්සරහටත් හැම අවුරුදු කාලයකදීම අපි අරන් යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අලුත් අයට විශේෂයෙන්ම දැනගන්න ඉගෙන ගන්න දැකපු නැති දේවල් බලා ගන්න අපි වාර්ෂිකව මේක හැම අප්‍රේල් මාසයකම අවුරුදු කාලේ කරන දෙයක්. ඉතින් අපි රබන් පද කීපයක් වාදනය කරලා පෙන්වන්න හිතුවා. එක්ස්පර්ට් මියුසිකල් බෑන්ඩ් පේජ් එකෙන් තමයි ඔයාලට මේක දැන් දකින්න හම්බ වෙන්නේ. ඉතින් අපේ මගේ සංගීත කණ්ඩායමේ මගේ මල්ලිලා දෙන්නත් ඉන්නවා මෙතන. අපි අහමු අපි බලමු මේ දුර්ලභ දර්ශනය. පළවෙනි රබන් පදයේ විදියට අපි වාදනය කරමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි. ගොන්නු දෙබානක් අරගෙන අලි තුම්බානක් අරගෙන පුංචි රබානක් අරගෙන කොළඹ රටේ යන්.